හෙදියන්ගේ නිල ඇඳුමේ ප්‍රශ්නේ දැන් දිගටම ඇදිලා යනවා නේද? දැන් කොටසක් අහනවා ඒ කට්ටිය ඒ විදිහට ඇඳුම ඇඳහම අපිට මොකක්ද නැති වෙන්නේ කියලා. අපිට නැති වෙන්නේ මොකක්ද දන්නවද? අපිට නැති වෙන්නේ රාජ්‍ය පිළිබඳ සංකල්පය. ඒ කියන්නේ එක් ජනවර්ග එක් ආගමික කණ්ඩායම් තම තමන්ට ඕන විදිහට රාජ්‍ය නිල ඇඳුම වෙනස් කරගෙන අඳින්න පුළුවන් මට්ටමට එනවා කියන්නේ එතනින් එහාට ඒ රටේ පුරවැසියාට රාජ්‍ය පිළිබඳව තබන්න පුළුවන් විශ්වාසය නැති වෙලා යනවා. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට තව සමහරු කියනවා අපි වර්ගවාදියලු අපි ජාතිවාදියලු අපි අන්තවාදියලු අපි මේ ආගමික පදනමින් වෙනස් කරගත්තු විකෘති කරගත්තු නිල ඇඳුමට විරුද්ධ වෙන නිසා. මුලින්ම කියන්න ඕනේ මේකට විරුද්ධ වුණේ අපි නෙමෙයි ඈ. කල්මුනේ සහ නැගිනහිර පළාතේ ඉන්න දෙමළ මිනිස්සු තමයි මේකට විරුද්ධව මුලින්ම කතා කරේ. දැන් ගිහිල්ලා බලන්න දෙමළ පොලිටික්ස් පේජ් වල Facebook එකේ මොකද අපේ ගොඩක් එවුන්ට දෙමළ තේරෙන්නෙත් නැහැ. මේ සමහර අය අපේ අර සංහිඳියාව ගැන කතා කරන අයියලා ටිකක් ඉන්නවනේ වෘත්තියක් විදිහට සංහිඳියාව ගැන කතා කරන. හැබැයි ওই වෘත්තියක් විදිහට සංහිඳියාව ගැන කතා කරන එක බූරුවෙට්ටවත් දෙමළ වචනයක්වත් බෑ. හරිද? එතකොට දෙමළ වචනයක්වත් බැරිය උන් දන්නේ නැහැ දෙමළ සමාජය මොකද්ද වෙන්නේ කියලා. උන් හිතනවා හැම එකටම බුරුලට බඩ ගියත් සිංහලෙවුන් තමයි පලි කියලා. සිංහල ජාතිය මේ සිංහල මිනිස්සු ඌට බුරුලට උදේට බඩ යන එකටත් පලි කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ ඉස්සලම ඇද්දේ ඒවා රෝහල් මේ කල්මුනේ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියන් ඒ කට්ටිය උද්ඝෝෂණයක් පවා කරා මේකට විරුද්ධව. ඒ කට්ටිය දෙමළ ජනතාව තමයි මේකට විරුද්ධව මුලින්ම කතා කරේ. මේ සිංහල මිනිස්සු නෙමෙයි සිංහල අපි දැනගත්තේ දෙමළ මිනිස්සු කතා කරන්න ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරේ දෙමළ മന്ത്രിවරු නැගිනීර පළාතෙන් ආපු. හරිද? සිංහල മന്ത്രിවරු මේවට මුකුත් කියලා නැහැ. එතකොට මේක මේ ජාතිවාදී කෝණයකින් ගන්න එපා. මේ අපි ජාතිවාදී කතාවක් කියන අරකයි මේකයි කියලා. යම්කිසි ආගමිකයෙක්ට Tamanට අවශ්‍ය විදිහට නිල ඇඳුම වෙනස් කරගෙන යන්න පුළුවන් නම් ආගමකට හෝ ජන වර්ගයකට මං කියන්නේ හිජාබ් එක පළඳුවට කමක් නැහැ. හිජාබ් එක ලෝකේ ඕනම රටක මුස්ලිම් කාන්තාවෝ තමන් වෘත්තියේ යෙදෙන අවස්ථාවේදී තමන් කැමති නම් පළඳිනවා අකමැති නම් පළඳින්නේ නැහැ. ඒකේ අදාළ රටේ නීතියක්. මුස්ලිම් රටක් නම් ඒක කාන්තාවන්ට අනිවාර්යෙන් පැළඳීමක් නියම කරලා තියෙනවා නම් ඒ කට්ටිය පළඳිනවා. මුස්ලිම් නොවන රටක නම් තමන්ගේ කැමැත්තෙන් සෝ කැමැත්තෙන් පළඳිනවා. ඒක නෙමෙයි මං කියන්නේ. දැන් පංජාබ් මේ සික් ආගමිකයොත් ඒ විදිහට තමන්ගේ ජටාව බඳිනවනේ. ඒ සම්බන්ධව නෙමෙයි මම මේ කියන්නේ. තමන්ගේ අර යුනිෆෝම් එක වෙනස් කරලා පාකිස්තාන් සල්වාර් එක වගේ මොකද්ද මගුලක් ඇඳගෙන බාජුවක් වගේ ගවුමක් ඇඳලා ඒකට යටින් කලිසමක් ඇඳලා එහෙම වෙන්න බෑ. එහෙමනම් හෙට වැඩි ජනතාවගෙන් කවුරු හරි නර්ස් කෙනෙක් පත් වුණොත් එයාලා වැඩි ඇඳුමක් ඇඳගෙන එන්න ඉල්ලයි. නේද? එතකොට සිංහල හෙදියෝ ඔසරිය ඇඳලා නලල් පටමාල බඳින්න ඉල්ලයි. දෙමළ හෙදියෝ සාරිය අඳින්න ඉල්ලයි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ රාජ්‍ය කොහොමද පවත්වාගෙන යන්නේ? එතකොට එක ජන වර්ග වලට එක ආකාරයට ඇඳුම් අඳින්න පුළුවන් නම් හෙට ජෛන ආගමේ කවුරු හරි ඇවිල්ලා ලංකාවේ ජෛන පන්සලක් කරලා ඒකේ අනුගාමිකයෝ හෙළුවෙන් යන්න ඕනේ කිව්වොත් එහෙම රජයේ සේවයට. එතකොට කොහොමද එහෙම කරගෙන යන්නේ අපි මේ රට? රාජ්‍යක ස්වභාවය තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම මොඩියෝ වගේ කෑ ගහන්න නැතුව. ජාතිවාදී කික මේ හැම එකටම සිංහල බෞද්ධයන්ට බයින්ට ලැස්ති වෙන්න එපා. සිංහල බෞද්ධයෝ කරපු මගුලක් නැහැ. සිංහල බෞද්ධයෝ හින්දා තමයි එහෙම සිංහල බෞද්ධයෝ ජාතිවාදී කියලා කියන්න නිදහස තියෙන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ හින්දා. ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ රටේ ලංකාව ඇතුලේ සිංහල බෞද්ධයෝ ජාතිවාදී සිංහල බෞද්ධ සෝතමවාදී රාජ්‍යයක් තියෙනවා. මොකද්ද ඉටි ගෙඩියක් තියෙනවා. ඒක මාර ජාතිවාදී ඒකේ මාර විනාශයක් කරනවා. සුළු ජාතීන්ට අරව මේව කරනවා කියලා කියන්න නිදහස තියෙන්නේ මේ රටේ බෞද්ධ සිංහල බෞද්ධ හින්දා තමයි. මුස්ලිම් බෞද්ධයක් හරි වෙන මොකක් හරි ඔය නේද? දැන් මම දන්නවා මැලේසියාවට ගියත් මැලේසියාවේ චීන මැලේ සහ මේ දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් ওই තුන්ගොල්ලෝ ජීවත් වෙනවා. ওই තුන්ගොල්ලොම ජීවත් වෙන මැලේසියාවේ ඉඩමක් ගන්න ගියපුවාම නීතියම ප්‍රමුඛතාවයේ හිමි වෙන්නේ මැලේ ජනතාවට. මැලේ ජනතාව ගිඩන් අන්‍ය ජාතිකයෙක්ට ගන්න බෑ සල්ලි දීලා. මැලේසියාවේ නීතියට අනුව. මේ තුන්ගොල්ලොම ජීවත් වුණා. චීන ජනතාව 120කට ආසන්නව. ඒ කියන්නේ 120කට ආසන්නව චීන ජනතාව ජීවත් වෙන රටක් මැලේසියාව කියන්නේ. ඒතකොට ඉන්දියානු දෙමළ ජනතාව මැලේසියානු පුරවැසියන් වෙන දෙමළ ජනතාව 10%කට කිට්ටු ඉන්නවා මේ මැලේසියාවේ. 7%ක් විතර ඉන්නවා. එතකොට 25%කට අධිකව චීන සහ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව ජීවත් වෙන රටක මැලේ මිනිසුන් ඉඩම් ඒ මිනිසුන්ට සල්ලි දීලා ගන්න බෑ. නීත්‍යානුකූලවම මැලේ කට්ටියට විකුණන්න පුළුවන් මැලේ ජාතිකයෙක්ට විතරයි ඉඩම. රජයේ රැකියාවක් ගන්න කිව්වොත් ප්‍රමුඛතාවය දෙන්නේ මැලේ ජනතාවට. රාජ්‍ය භාෂාව විදිහට තියෙන මැලේ භාෂාව. භූමිපුත්‍ර පොලිසිය කියලා වෙනම පොලිසිය එකක් තියෙනවා. ඒකට අනුව මැලේ ජාතීන්ට මැලේ ජාතිකයන්ට ප්‍රමුඛතාවය හිමි වෙනවා මැලේසියාවේ. දැන් ඉන්දුනීසියාව ගත්තොත් ඉන්දුනීසියාව ව්‍යවස්ථාවෙන් අනාගමික රාජ්‍යයක්. හැබැයි මුස්ලිම් බහුතරයක් ජීවත් වෙන්නේ. එතකොට ඉස්ලාම් භක්තික කාන්තාවක් අසාද බඳිනවා නම් කවුරු හරි අන්‍යාගමික පිරිමියෙක්
මේ ඒ මිනිස්සයා ඉස්ලාම් ආගමට හැරෙන්න ඕන. ඒක තමයි රටේ නීතිය විදියට දැන් තියෙන්නේ. මේ මෑතකදී වෙනස් කරේ. එතකොට සෞදි අරාබියට ගිහලා සෞදි රජුරෝ විවේචනය කරන්න පුළුවන්. දැන් අද ඕමානයට ගියොත් ඕමානයේ බලෝචිස්තාන් වලින් මීට සියවසකට විතර කලින් ඕමානයට සංක්‍රමණය වෙච්ච බලෝචි ජනතාව ජීවත් වෙනවා. හැබැයි මේ බලෝචි ජනතාවට පුළුවන් ද අරාබි ජාතිකයන්ව ක්‍රිටිසයිස් කරන්න ඒ රටේදී? බෑනේ. ඕමාන් සුල්තාන්ව ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. දැන් ලංකාවේ ඕන දෙයක් කරන්න පුළුවන්. සිංහල ජාතියන්ට බයින්න පුළුවන්, බෞද්ධයන්ට බයින්න පුළුවන්, බෞද්ධයෝ ජාතිවාදී කියන්න පුළුවන්. නේද? සිංහලෝ ජාතිවාදී කියන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක රටේ. ඒ කියන්නේ එතන ජාතිවාදයක් තියනවාද එහෙම? එහෙම ජාතිවාදයක් තියෙන රටක නම් ජාතිවාදයක් තියෙනවා. ජාතිවාදය ඔය ලෝකේ කොයි ජාතිය අතරක් තියෙනවා. මං කියන්නේ දැන් ලංකාවේ නානසාර වගේ උන් හිටියේ. අර කිසිම තේරුමක් නැතුව පාස්කු බෝම්බෙන් පස්සේ මේ කුලියා පිටියේ වළම් විකුණපු මුස්ලිම් මිනිසුන්ගේ කඩ කුඩු කරලා වළම් කුඩු කරපු ජාතිවාදියෝ හිටියේ. මිනුවන්ගොඩ කඩගිනි තියපු ජාතිවාදියෝ හිටියේ. සිංහල ජනතාව අතර ජාතිවාදියෝ ඉන්නවා. ජාතිවාදියෝ ඉන්නවා. ඒක මම නෑ කියන්නේ අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වගේ උන් නානසාරලා රාවණා බලේ මහසෝම් බලකාය අරක මේක කියලා ඔය මම හදාගෙන මගුල් නැටුවේ. හැබැයි සිංහල ජනතාව අතර නෙමෙයි ඒක ලෝකේ කොයි ජනතාව අතරත් ඉන්නවා. ජාතිවාදියෝ. හැබැයි බහුතරයක් විදියට ගත්තොත් ලංකාව ජාතිවාදී රටක් නෙමෙයි. ලංකාව එහෙම සිංහල ජාතිය කියන ජාතිය ජාතිවාදී නෑ. එහෙම ජාතිවාදී නම් මේ රටේ වෙළඳාමට ආපු අනිත් ජන වර්ග වලට මේ රටේ පළපදියම් වෙලා ස්ථාවර වෙලා තමන්ගේ අවාහ විවාහ කරගෙන සමාජයක් ගොඩනගා ගන්න මේ රටේ හම්බෙන්නේ නෑනේ. එහෙම ජාතිවාදී වුණා නම් සිංහල මිනිස්සු අදටත් සිංහල මිනිස්සු ජාතිවාදී කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල සමාජ මාධ්‍යවල කියන්න පුළුවන්. එහෙම ජාතිවාදී ජන කොටස ගන්න සිංහල මිනිස්සු සිංහල සමාජයේ දෙමළ සමාජය අතර ජාතිවාදී ගැටුම් ඇති වෙලා තියෙනවා. කළු ජූලිය ඇති වුණා. ඊට පස්සේ 30 අවුරුදු යුද්ධයක් ගියා. යුද්ධයකදී දෙපැත්තට ආයුධ හුවමාරු වෙනවා, දෙපැත්තකට වෙඩි හුවමාරු වෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. සමස්තයක් විදියට ගත්තොත් ලංකාවේ ඕනම සිංහල බහුතරයක් ඉන්න නගරයක මුස්ලිම් කඩ දෙමළ කඩ නැද්ද? කුරුණෑගලට ගිහින් බලන්න, ගම්පහට ගිහින් බලන්න, කොළඹට ගිහින් බලන්න. කොළඹට දැන් රටේ අගනුවර කොළඹ අති බහුතරයක් ඉන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාවනේ. එතකොට සිංහල ජාතිවාදී නම් අගනුවර කොහොමද බහුතරය දෙමළ සහ මුස්ලිම් වෙන්නේ? එහෙම වෙලා නැහනේ. වැරදි සිදුවීම් වෙලා තියෙනවා කවුය කාය අතිනු. එහෙම ගත්තොත් ඉතින් මුස්ලිම් මිනිස්සුත් ජාතිවාදී වැඩ කරලා තියෙනවා ලංකාවේ. දෙමළ මිනිස්සුන්ගේ අතිනුත් වෙලා තියෙනවා. නමුත් බහුතරයක් විදිහට ගත්තොත් ලංකාවේ සිංහල සහ දෙමළ මේ ජන වර්ග දෙකම එහෙම ජාතිවාදී නැහැ. සමස්තයක් විදිහට ගත්තොත්. හරිද? එඳ මේ හැම එකටම බුරුලට බඩ ගියා සිංහල බෞද්ධයෝ අල්ලගෙන ඒ උන්ට නෙලන එක ඒක වැරදි. නිලැඳුම කියන්නේ රාජ්‍යයේ නිලැඳුම. ආගමික අයිතීන් තහවුරු කරලා තියෙනවා ලංකාවේ ව්‍යවස්ථාවෙන්. තමන්ගේ ආගමික අනන්‍යතාවයන් පැහැදිලි වෙන්න යම් කිසි දෙයක් පළඳින්න පුළුවන්. නමුත් නිලැඳුමට හානියක් නොවන විදිහට. නිලැඳුම විකෘති නොකර දැන් මෙතන කෙලිම නිලැඳුම විකෘති කරලාට පාකිස්තාන් ගවුමක් වගේ මොකද්ද මගුලක් ඇඳගෙන ඒකට යටින් කලිසමක් ඇඳන් බාච්චුවක් වගේ එහෙම එකක් නේ. එහෙම බෑ. හෙද නිලැඳුම ඇඳලා අබාය දාන්න අබාය මේ සමාවෙන්න මේ හිජාබ් එක දාන්න පුළුවන්. කාන්තාවන්ට. දැන් ලංකාවේ පංජාබ් මේ සික් ආගමිකයෝ නෑ. සික් ආගමිකයෝ හිටියානම් උන්ගේ ජටාව බඳින්න පුළුවන් ලංකාවේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ රාජකාරී වෙලාව තුල. නමුත් තමන්ගේ නිලැඳුම අඳින්න ඕන. ඒකනේ රජේ නිලැඳුමක් දෙන්නේ. නැත්තම් ඉතින් රාජ්‍යයේ එක එක ආගමිකයන්ට ඕන විදිහට කැමති විදිහට ඇඳුම් අඳින්න වෙනවනම් මොකටද නිලැඳුමක්? දැන් මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් ඔය අතවුල්ලා නැගිනහිර පළාතෙන් ආපු අතවුල්ලා පාර්ලිමේන්තුවට ආව අර පාකිස්තාන් මේ සල්වාර් කමිස් එක ඇඳගෙන. ඒ වෙලාවේ කතානායකවරයා අහුව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරා. මොකද ලංකාවේ පාර්ලිමේන්තුවේ රීතියක් තියෙනවා. අඳින්න ඕනේ යුරෝපීය ඇඳුම. එහෙම නැත්නම් රටේ ජාතික ඇඳුම. එහෙම නැතුව පාකිස්තාන් හෝ ඇෆ්ගනිස්තාන් අර මෙහෙ තම තමන්ගේ හිතැඟිවල යුටෝපියාවන් වල තියෙන මනෝරාජික රාජ්‍යයන් වල තියෙන ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තුවට එන්න බෑ. මේ මොහොතේ ලංකාවේ මට මතක විදිහට පාර්ලිමේන්තුවේ කතානායක හිටියේ කරු ජයසූරිය වෙන්න ඕනේ. කරු ජයසූරිය නෙවෙයි නම් ඊට පස්සේ පාර්ලිමේන්තුවද මන් දන්නේ එක්ක මහින්ද ආපාබේවර්ධන එහෙම නැත්නම් කරු ජයසූරිය මේ කතානායකවරු දෙන්න එක්කෙනෙක් අතවුල්ලව පාර්ලිමේන්තුවෙන් එළියට දැම්මා. ඩ්‍රෙස් කෝඩ් එක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙමයි රටකට ඕනම රටකට රාජ්‍යයක නීතියක් තියෙනවා. නීතියට පිටින් ගිහිල්ලා වැඩ කරන්න බෑ කිසිම ආගමිකෙක්. ඒක සිංහලයන්ටත් පොදුයි, දෙමළ මිනිස්සුන්ටත් පොදුයි, මුස්ලිම් මිනිස්සුන්ටත් පොදුයි.